සුබම සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අද හරි ලස්සන අලුත් දවසක්. ජීවිතේ ලස්සන වෙන්නේ අපි හිතේ සැහැල්ලුවෙන් සතුටින් නිදහසේ ඉන්නකොට. මේ දවස්වල අපේ වත්සුදු ගහේ මල් පිරිලා හැදිලා. උදේම මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා පිරිසිදු වතුර භාජනයකට මේ මල් ටික දාන ගමන් තමයි මම ඉන්නේ. මලින් මල වතුර භාජනයට දානකොට හිතට අමුතු සැනසීමක් තමයි දැනෙන්නේ. ඒක හිතට භාවනාවක් වගේ. අපි අපේ ලස්සනට හදාගත්ත පුංචි ලෝකයේ ඇතුලේ සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන එක තමයි අපිට තියෙන ලොකුම සැනසීම. ඊට පස්සේ මේ අපේ කරවිල බබ්බල ටිකටයි ලස්සන මල් ටිකටයි වතුර දෙන්න තමයි හදන්නේ. ඊයේ යාලට පොහොර දාලා තියෙන්නේ. වැල්වල ගෙඩි පිරීලා දවසින් දවස ලොකු වෙනකොට hina වෙවි වගේ අපි දිහා බලාගෙන ඉන්නකොට මේ පැලත් එක්ක ඉන්න හරි ආස හිතෙනවා. මේ දවස් ටිකේ අපිට ටිකක් සැරට පායනවා. මේ පැලවලට හැමදාම වතුර දාන්න ඕනේ. නැත්තම් පැල මැලවිලා මලානික වෙනවා. රස්නේ නිසා වතුර ඉක්මනට වාෂ්ප වෙලා යනවනේ. මේ මගේ බෝගන් නිලා පැල ටික. එයාලට නම් වැඩි වතුර දාන්න ඕනේ වෙන්නේ නැහැ. ඒ වුණාට රස්නේ වැඩිකමට දවල් වෙනකොට ගහ මැලවෙනවා. අද උදේට මම හැදුවේ සව්වලට කුරහන් දාලා රසම රස කුරහන් කැඳ එකක්. කුරහන් වලින් විතරක් හදන කුරහන් කැඳ එකට වඩා මට නම් රස සව් දාලා හදන කුරහන් කැඳ එක. මේ වීඩියෝ එක බලන ඔයාලට කුරහන් කැඳ හදන විදිය දැනගන්න ඕනේ නම් මගේ channel එකේ short වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක බලන්නකෝ. ඒක බලලා ඔයාලත් රසට හදලා බලන්නකෝ. කැඳ එකත් අරගෙන අපේ ගෙදර මම ඉන්න කැමතිම තැනට ආව කැඳ එක බොන්න. ඇත්තටම හරිම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. කැඳ එකත් බීලා මම දවල්ට උයන්න යන්න ඕනේ. කැඳ එක හදන ගමන් මම බත් එක ලිපේ තියාගත්තා. එතකොට ඉක්මනට එළවලු ටික හදලා ගන්න පුළුවන් නේ. එන්නකෝ ඔයාලත් මාත් එක්ක උයන්න. අද කහබත් එකක් තමයි හදාගන්නේ. පරිප්පු ටිකකුත් සෝදලා අරගෙන දීකිරි දාලම ලිපේ තියාගන්න. පරිප්පු එකට උඹලකට ටිකක් නයි මිරිස් කරලා කපලා දාගත්තාම පරිප්පු එක හරි රසට උයා ගන්න පුළුවන්. ඒත් එක්කම චිකන් ටිකත් හොඳට හොදලා අරගෙන මිරිස් 3-5 ටිකක් දාලා කලවම් කරලා පැත්තකින් තියෙනවා ටික වෙලාවක්. චිකන් එකට මම තක්කාලි ගෙඩියකුත් කපලා දාගත්තා. තක්කාලි දාපුවම චිකන් එක හරි රසයි.
චිකන් එක පැත්තකින් තියලා මම පොල් ටිකක් ගාගත්තා. පරිප්පු එක කිරි දාලාමනේ ලෙපේ තියාගන්නේ. චිකන් එකට ඉඟුරු කෑල්ලකුයි සුදුලුණු ටිකකුයි කලා ගන්නවා. සමහර අය පරිප්පු වෙනකොට 3-5 දානවනේ. ඒ වුණාට මම පරිප්පු වෙනකොට 3-5 දාන්නේ නැහැ. කහ කුඩුයි මිරිස් කුඩුයි විතරයි දාන්නේ. දැන් චිකන් එකත් හදා ගන්නවා. මට කියන්න බැරි වුණානේ මං චිකන් එකට මස් කඩ 3-5 කුඩු ටිකකුත් දාගත්තා. මිටිකිරි ටිකක් ඉතුරු කරගත්ත මම බෝංචි ටිකක් හදන්න. තෙල් ටිකක් ලිපේ තියලා ඒකට අබවුලු හල්, කරපිංචා, ලූණු, නයිමිරිස් කරලක් උම්බලකට ටිකක් දාලා තෙලේ කවලම් කරලා බෝංචි ටික එකතු කරනවා. ඊට පස්සේ මිටිකිරි ටිකත් එකතු කරනවා. මිරිස් කුඩු ටිකකුයි කහ කුඩු ටිකකුයි 3-5 කුඩු ටිකකුයිත් එකතු කරනවා. මේ විදිහට බෝංචි හැදුවොත් බෝංචි කොළපාටට හදාගන්න පුළුවන්. ඒ වගේම හරිම රසයි. දැන් නම් උයලා ඉවරයි. මේ වෙනකොට හරිම බඩගිනි. උදේට කුරහන් කන්න විතරයිනේ බීලා තිබුණේ. දැන් ඉතින් කෙසෙල් කොළේ වත් කන්න තමයි හදන්නේ. කෙසෙල් කොළයක බත් එකක් දෝනිලා දෙන්නට හවසට කණ්ඩත් ඔතලා තිබ්බා. මම උදේ කඩින් ගෙනාපු එළවලු ටික හොඳට හොදලා වතුර ටික වේලෙන්න තියලා තිබ්බා. කඩින් එළවලු ගෙනාපුවම එහෙම ෆ්‍රිජ් එකට දාන්න හොඳ නැහැ. හොඳට හොදලා වෙන වෙනම බකට් වලට දාලා ෆ්‍රිජ් එකේ දානවා. එතකොට උයන්න ගන්න ලේසි. එහෙම උයන්න ගන්න පුළුවන් නේ. මේ විදිහට හොඳට පිරිසිදු කරලා ෆ්‍රිජ් එකේ දාපුවම සති 2ක් විතර හොඳට ෆ්‍රෙෂ් විදිහට එළවලු ටික තියාගන්න පුළුවන්. ෆ්‍රිජ් එක උනත් හරිම පිළිවෙලයි එතකොට. මුකුණු වෙන්න ටිකක් භාජනයේ යටට පෙපර් සර්වියට් එකක් දාලා ඒකට දානවා. අඹ ටික නම් මම ෆ්‍රිජ් එකේ දාන්නේ ඒ ටික එළියෙන් තියාගන්නවා. දැන් ඉතින් හවස් වෙලා 3 දෙනාම නාලා පහන පත්තු කරලා ඒකක් බොන්න තමයි දැන් හදන්නේ. මේ වෙලාව තමයි අපේ නිදහස්ම වෙලාව. ඉතින් දැන් මම යන්න ඕනි. අදට ගිහින් ආයිමත් ඉක්මනටම එන්න. ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.